මගේ ජීවිතේ තවත් එක ලස්සන දවසක්. පහුගිය දවස් ටිකේ අපි දෙන්න ටිකක් අසනීප වෙලා තමයි හිටියේ. ඉතින් ඔන්න අද තමයි ටිකක් අසනීප ගතියත් අඩු කරගෙන ආයෙමත් ආසාවකින් ගෙදර වැඩ ටික පටන් ගන්න දවස. ඔක්කොටම කලින් මම දැන් හොඳ සමහන් එකක් හදා ගන්නවා. කලින් දවස් ටිකේ අසනීපෙන් හිටපු හින්දා මට අද කරන්නත් වැඩ ගොඩක් තියෙන දවසක්. ඉතින් හදාගත්ත සමහන් එකත් නිදහසේ බීලම අපි ඒ වැඩ ටිකත් හිමීට කරන්න පටන් ගමුකෝ. මම දැන් මගේ කාමරය අස් කරගන්න තමයි මේ හදන්නේ. පරණ බෙඩ්ෂීට් ටික හොදන්න දාලා අලුත් බෙඩ්ෂීට් එකත් එලාගෙන මේ කාමරෙත් දැන් ඉක්මනටම අස් කරගන්න ඕනි. කාමරේ අස් කරගන්න එනකොට තමයි මට මතක් වුණේ ඔයගොල්ලෝ එක්කත් බෙදා ගන්න මට සුබ ආරංචියක් තියෙනවා කියලා. ඒ මොකද්ද කියලා මං ඉස්සරහටම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්නම්කෝ. ඔය ඉතින් බලන්නකෝ අපේ මේ පුංචි හොරගෙඩියා දැන් ඉතින් මගේ පස්සෙන්මයි. මම කොහේ ගියත් ඔය විදිහට හැම වෙලේම මගේ පස්සෙන් දුවගෙන එනවා. එයාව දකින හැම වෙලාවකම මගේ හිතට දැනෙන්නේ මහ පුදුමාකාර සතුටක්. ජීවත් වෙයිද කියලාවත් විශ්වාස කරන්න බැරි වුණු මේ පුංචි අහිංසකයා නිරෝගීව ලොකු වෙනවා දකින්න තමයි මන් දැන් ආසම. ඉතින් ඇඳේ බෙඩ්ෂීට් එකත් ලස්සනට එලාගෙන අපේ ලේම් පැටියාගේ උදේ කෑම වේල දෙන්න තමයි මේ හදන්නේ. අද එයාගේ කෑම වේලට එයා කන්න ආසම මින්දී. එතකොට පොඩිවට කපාගත්තු දඬු, මේ වගේ ඇපල්, වැඩි ඇඹුල් රස නැති දොඩම්, ඒ වගේ හොඳ පෝෂණ ගුණයක් තියෙන කෑම වේලක් තමයි මන් දෙන්නේ. තව ඉතින් මේ වගේ රත් මල්, මොනරු කුඩුම්බිය මල්, ඒ වගේ මල් ජාතිත් ලේන්නුන්ට හොඳ පෝෂණ ගුණයක් තියෙන කෑමක්. ඉතින් මම මේ වගේ කෑම වේලකට අමතරව තව එයාගේ විටමින් එකක් දෙනවා. මං හිතන විදිහට නම් එයා ඉක්මනටම සනීපුනේ මේ වගේ පෝෂණ ගුණයක් තියෙන කෑම වේලක් කන නිසාම වෙන්න ඕනි. ගොඩක් දුරට අපි ගෙදර හදන ලේන්නුන්ට නිසි පෝෂණයක් නැති වුණාම ඒගොල්ලෝ ඉක්මනටම ලෙඩ වෙනවා. අපි කොච්චර බෙහෙත් කරත් ප්‍රතිශක්තියක් ඇඟේ නැති වුණාම ඒක එයාලගේ ජීවිතේට ලොකු අවදානමක්. ඉතින් මං විශ්වාස කරන දෙයක් තමයි මේ වගේ සබහාදහමට අයිති සත්තු ප්‍රතිකාර කරලා පරිසරයට නිදහස් කරන්න හදනකොට හොඳ ශක්තිමත් නිරෝගී පැටියෙක් විදිහට එයාලව මුදා හරින එක අපේත් ලොකු වගකීමක් කියන එක. ඉතින් ඔන්න අන්තිමට මම මගේ කාමරෙත් ලස්සනට අස් කරගත්තා. මේ ළඟදි දවසක මට මේ දෙක ඇවිත් තිබුණා. එහෙනම් අපි ඒ ටිකත් බලලා මෙමුකෝ. ඉතින් මේ වගේ ලස්සනට පැකින් කරලා මට මේක එවලා තිබුණේ ස්ටයිල් ආර්ට් කියන ඔන්ලයින් පේජ් එකෙන්. එයාලා ළඟ මේ වගේ ෂෝට් වර්ග, විවිධ මැටීරියල් වලින් කරපු කිවුලට් වර්ග, මේ වගේ ලස්සන පාටවල් වලින් ගන්න තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ගෙදරට අඳින්න එහෙම මේ ෂෝට් වර්ග ගොඩක් හොඳ තත්ත්වයක තියෙනවා. ඔන්න ඉතින් මේක නම් මට ගොඩක් විශේෂයි. ඉතින් බලන්නකෝ ඒ ආදරණීය මහත්මිය මට මොකද්ද මේ එවලා තියෙන්නේ කියලා. ඉතින් එයාත් ඔන්ලයින් පේජ් එකක් කරන කෙනෙක්. මේ වගේ ලස්සන ටී-ෂර්ට් ෆ්‍රොක්, එතකොට බැගී ටී-ෂර්ට්, පුංචි ළමයින්ට ෆුල් කිට්, ඒ වගේ තව ගොඩක් දේවල් ජිතුකි ඔන්ලයින් ස්ටෝර් එකෙන් කැමති නම් ගිහින් ඔයගොල්ලන්ටත් ගන්න පුළුවන්. දැන් ඉතින් මගේ කාමරෙත් අස් කරගෙන ගෙදර අනිත් තැනුත් අතු ගාලා පිරිසිදු කරගන්න තමයි මම මේ හදන්නේ.
ඉතින් ගෙදර ඉස්සරහා කොට සතු ගා ගන්නකොට ඒ එකතු වෙන කුණු ටික මේ විදිහට වෙනම එකතු කරගෙන දස්පෑන් එකට දාලා අයින් කරගන්නවා. ඉතින් මං කලිමුත් කිව්වනේ පහුගිය දවස් ටිකේ අසනීපෙන් හිටපු නිසා මට උවමනාවකින් ගෙදර අස් කරගන්න බැරි වුණා. ඒක නිසා මේ අපිරිසිදු වෙලා තියෙන තැන් මම දැන් මේ ඩීප් ක්ලීන් කරගන්න තමයි හදන්නේ. මුලින්ම මම පාවිච්චි කරන ලික්විඩ් එකෙන් ටිකක් පොඩි භාජනයකට දාලා පරණ ටූත් බ්‍රෂ් එකකින් කහට බැඳලා තියෙන තැන් මේ විදිහට හොඳට බ්‍රෂ් කරගන්නවා. ඒ විදිහට දෙපාරක් තුන් පාරක් හොඳට මැදගත්තාම අපිට යවා ගන්න අමාරු කහටක් වුණත් මේ විදිහට සෝදාගෙන ඉක්මනට මේ යවා ගන්න පුළුවන්. කුස්සිය නම් කොච්චර අස් කරත් දවස් 4කට පාරක් ඩීප් ක්ලීන් කරේ නැති වුණාම කුස්සියක තියෙන ප්‍රියමනාපකම නැති වෙලා යනවා. ඉතින් ඒකෙන් ගෙදරක තියෙන්න ඕනි සිරියාවත් නැති වෙලා යනවා. අපි සාමාන්‍යයෙන් ගත කරන ජීවිතේදී සමහර දවස් එනවා අපිට කිසිම උද්‍යෝගයක් නැති වෙනදා වගේ ක්‍රියාශීලීත්වයකින් වැඩක් කරන්න බැරි. විශේෂයෙන් ඉතින් අපි ටිකක් අසනීපුන දවස්වලට. ඉතින් එහෙම දවසක මම කරන්නේ මට පුළුවන් උපරිම විවේක කාලයකුත් අරගෙන ආයෙමත් මුලින් ඉඳන් හැමදේම අලුතෙන් පටන් ගන්න එක. ඒකෙන් මං අදහස් කරේ මං ජීවත් වෙන වටපිටාවත් පිරිසිදු කරන් මගේ ළඟ මේ තියෙන දේවල් වලින්ම කලින් තිබුණට වඩා වෙනසක් ඇති කරගන්නවා කියන එක. එතකොට ආයෙමත් මට නැවුම් ප්‍රබෝධමත් ආරම්භයක් ගන්න පුළුවන් වෙනවා. ඔන්න ඉතින් මේ වෙනකොට කුස්සියේ තියෙන හැම තැනක්ම වගේ හැමින් සැරේ පිළිවෙලකට අස් කරගත්තා. අන්තිමටම මගේ ගෑස් ලිප තියෙන තැනත් මේ විදිහට ලස්සනට ක්ලීන් කරගත්තා. ඉතින් මගේ ගෙදර පිළිවෙලකට පිරිසිදුව තියෙනවා කියන්නේ මගේ හිතටත් ඒක ලොකු සැනසීමක්. හැමදාමත් එකම විදිහට තියාගන්න බැරි වුණත් මං හැමදාමත් උත්සාහ කරන්නේ මගේ හිතත් සතුටු වෙන විදිහට මං ජීවත් වෙන තැන ලස්සනට ප්‍රියමනාපව තියාගන්න. ඔන්න ඉතින් ඒ වැඩ ටිකත් ඔක්කොම ඉවර කරලා මම දැන් මගේ දවල් කෑම එක ගන්න තමයි මේ හදන්නේ. හැබැයි ඉතින් මේ වෙනකොට නම් ඉක්මනටම හවස් වෙන්නත් කිට්ටුයි. ඒක නිසා මං අද කරන්නම් කියලා හිතාගෙනම හිටපු අපේ මිදුල වැඩක් කරන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. මේ දවස්වල ඉතින් එයාට වැඩිය ගෙදර ඉන්න වෙලාවක් නැහැ. පහුගිය දවස් ටිකෙත් අපිට හරියට වත්ත සුද්ධ කරගන්න බැරි වුණ හින්දා මේ හැම තැනකම වගේ වල් වැවිලා. ඒක නිසා මම තවසට පොඩි වෙලාවක් වෙන් කරගෙන පරණ මෑකරල් වල ටිකත් අයින් කරලා දාලා මේ වැවිලා තියෙන වල් ගස් ටික උදුළු ගා ගන්නවා. ඒ අතරේ ඉතින් අපේ මේ ටිමියගේ කෝලන් ටිකකුත් මම බලාගෙන හිටියා. ඔන්න ඉතින් මේ පාරත් අපි මෑකරල් වගා කරන්නම් කියලා තමයි හිතාගෙන ඉන්නේ. මොකද ගිය වතාවෙත් රුපියල් 20000කට කිට්ටු වෙන්න හොඳ අස්වැන්නක් අපිට තිබුණා. වැඩිය මහන්සි වෙන්නත් නැති එකේ මේ පාරත් මෑකරල්ම හිටෙවනම් හොඳයි කියලා ඇත්තටම මටත් හිතුණා. ඉතින් සමහරක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඇයි අපි මිදුලේ මල් පැල එහෙම හිටවන්නේ නැත්තේ කියලා. ඒකට එක හේතුවක් තමයි අපිට තියෙන මේ කුඹුරු ඉඩමක් හින්දා මේ තියෙන පොළවම තව ටිකක් උස්සලා හදාගන්න ඕනේ. එහෙම පොළව ටිකක් උස්සලා හදාගන්නකන් තමයි මේ වගේ ආදායමක් ගන්න පුළුවන් පැල අපි හිටවන්නේ. ඔන්න ඉතින් අස්පස් කරන වැඩ ටිකත් ඔක්කොම ඉවර කරලා මමත් ඉතින් හොඳට නාගත්තා. මේ වගේ නාපු දවසට අවුව තපින්න මම හරිම ආසයි. අවුව නැතත් හුලං වදින එකත් ඇඟට හරි සනීපයි. ඉතින් නාගන්න ටිකක් හවස් වන හින්දා රස්නේ පිටින්ම බොන්න මං ආයෙම සමහන් එකක් හදාගත්තා.
ඉතින් අද දවසේ මං ගොඩක් ආසම වෙලාව තමයි මේ. මොකද මගේ ඇඟටත් අද හරිම පහසුයි. ඒ වගේම හිතටත් හරි සනීපයි. මමත් අද ගොඩක් සතුටින්. අද පෙබරවාරි 14 වෙනිදා. ඉතින් එයාටත් අද නිමාඩු දවසක් හින්දා ටිකක් ඇවිදලා යන්නත් එක්ක අපි දෙන්න එන්න ආසම තැනකට ආවා. ඉතින් ඇත්තටම අද හරිම ලස්සන දවසක්. එළියෙන් හයියෙන් වහිනවා. මං ආදරය කරන කෙනා මගේ ළඟින් ඉන්නවා. මගේ හිතටත් මොකද්ද මන් දන්නේ නැහැ මහා අමුතු සතුටක් දැනෙනවා. ඇත්තටම මම හරිම ආසයි ටිකක් කාර්යබහුල දවස් වලින් මිදිලා අපි වෙනුවෙන් වෙන් කරනේ ලස්සන මොහොතවල් වලට. ඉතින් හැමදාමත් වගේ මම විශ්වාස කරන දෙයක් තමයි අපිට ලැබුණ ජීවිතේ සතුටින් විඳින්න ඕනි නම් අපි ගන්න සමහරක් තීරණ ජීවිතේට හැම අතින්ම සමබර වෙන්න ඕනි කියන එක. මොකද ජීවිතේ සමබර වෙන තරමටම ඉදිරියට පවත්වාගෙන යන්න හරි ලේසි. ඔන්න ඉතින් දවල් කෑමෙන් පස්සේ අපි තවත් ලස්සන තැනකට ආවා. අද ඉතින් මුළු දවසම හිත යන්න ආසයි කියන හැම තැනකම වගේ නිදහසේ ඇවිදිනවා කියලා තමයි අපි දෙන්න හිතාගත්තේ. අද ටිකක් අඳුරු දවසක් නිසාද කොහෙද මේ පරිසරයත් පුදුම තරම් විදියට ලස්සනයි. ඉතින් අපි දෙන්න අත දේවලුත් කාලා මේ වටේ ලස්සනත් බලලා හවස් වෙන්න කලින් ඉක්මනටම ගෙදර යන්නත් ඕනි. මොකද බඩගිනි කාරයෝ දෙන්නෙකුත් අපි එනකම් බලාගෙන ඉන්නවනේ. ඉතින් මෙතන ටිකක් වෙලා ඉඳලා වැස්සක් එන්න කලින් අපි ආයෙම ගෙදර යනවා කියලා හිතාගත්තා. එහෙනම් මං අදට ගිහිල්ලා එන්නම්කෝ. ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඒ වගේම මෙලොව වෙසෙන හැම හිතකටම සතුට සැනසීම නිරතුරුවම ලැබෙන්න කියලා මං ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.